සෙනුලි වාව් මාර අන්තිමට නැටුවා නේ දෙන්නම හොඳටම. ඕකේ මම මේක කියන්න ඕනේ. දැන් සෙසලි ඔයා මුලදී නටනකොට ඔයාගේ නැටුම් ඒ කියන්නේ අර ඒ ඇක්ට් එක තුල තව ඩාන්සින් ස්ටෙප්ස් දාගන්න ඕනේ. හේතුව දැන් එතනදී අපි බලනකොට ඇක්ට් එක ලස්සනයි හැබැයි නර්තන පැත්තෙන් පොඩ්ඩක් මදිකමක් තිබ්බා. එතකොට සෙනුලි වාගේ ටයිමිං තමයි එතන හදා ගන්න ඕනේ නැටුමේ. ඕකේ. හැබැයි බැටල් එකේදී මම ගේ පැත්තෙන් බැලුවම සෙසලි ඉතාලම හොඳින් පර්ෆෝම් කරා. ඒ කියන්නේ පර්ෆෝමන්ස් එක ඔක්කොම අතහැරලා නිකන් නැටුවා මාර නැටිලක් නේද? එතනදී මට එයා ස්කෝර් කරා මොකක්ද හිතන්නේ? බැටල් එකේදී සෙසලි ස්කෝර් කරගන්නවා. අර මම හැමදාම කියනවා වගේ නටනවා විතරක් නෙවෙයි facial expressions වලින් සහ මේ ස්ටේජ් එක එයා අල්ල ගන්නවා. බැටල් එකකදී කරන්න ඕන කාටවත් එන්න බැරි වෙන්න තමන් වැඩේ දෙන්න ඕන හැටි. ඒක සෙසලි ජයගත්තා කියලා හිතනවා. ඉතින් මගේ කැමැත්ත දැන් මම දෙන්නේ selected final 20